හල්ලුව පල්ලේගම සෙල්ලාවලි රජමහා විහාරය. සෙල්ලාවලි හරියටම මම දන්නේ නැහැ මොකද්ද මේකේ අර්ථය කියලා. ඉතින් හිතුණා ලස්සන පන්සලක් නිසා. ඉතින් මම මේ හරියෙන් කීප වතාවක් ගිහිල්ලා තියෙනවා. නමුත් පන්සලට ගිහිල්ලා නැහැ. ඒ නිසා අපි පොඩ්ඩක් යමු සෙල්ලාවලි රජමහා විහාරය පොඩ්ඩක් වන්දනා කරලා එන්න. මේක දේවාලයක්ද දන්නේ නැහැ නේ. ඒකම ගල්තලාවක් මත තමයි තියෙන්නේ නේද? විශේෂයි. සෙල්ලාවලි රාජමහා විහාරේ බෝධීන් වහන්සේ ගල්තලාවක් මත මේ වගේ හරි ලස්සනට කොන්ක්‍රීට් කරලා හදලා තියෙනවා. මහනුවර එතන මේක නේද අපි මේක පුරාණ විහාරේ නේ. මේ කාලෙම තමයි මේක ඔය සඳපති කියලා බිසවක් කරන් තියෙනවා. සඳරාවති කියලා බිසවක්. ඒ කියන්නේ රජතුමා රජුගේ අම්මද කොහොමද? විමල ධර්මසූරි රජතුමාගේ අම්මා. විමල ධර්මසූරි රජතුමාගේ මෑණියන් නේද කරලා තියෙන්නේ. අරක දායකයෝ කරලා තියෙනවා. මේක ඒ විහාරේ දායකයෝ නේ. අපි දැන් දකින්න ගිය විහාරය දායක දායිකාවන් විසින් කරලා තියෙන්නේ. ඉතින් සෙල්ලාවලි රජමහා විහාරයේ ආభాෂය ගත්තොත් රාජානුග්‍රහය ලැබිලා තියෙන්නේ පළවෙනි විමල ධර්ම සූරිය රජතුමාගෙන් කියලා කියන්නේ. එතකොට පළවෙනි විමල ධර්ම සූරිය රජතුමාගේ මෑණියන් වහන්සේ තමයි මේ විහාරය හදලා තියෙන්නේ. සම්පූර්ණම කළු ගලෙන් තමයි මේ විහාරය නෙලලා තියෙන්නේ. තුන්හෙළ බොදුහඬ බෞද්ධ සංවිධානය සෙල්ලාවලි රජමහා විහාරයේ බුදුමැදුර තුලයි බුදුමැදුර තුල තමයි අපි ඉන්නේ. බුදුමැදුර තුල තමයි දැන් අපි ඉන්නේ. පුරාණ විහාරයක් සූවිසි විවරණය දක්නට තමයි ලැබෙන්නේ. විෂ්ණු දේව පිළිම වහන්සේ සහ සුමන සමන් දේව පිළිම වහන්සේ දෙපැත්තෙන් නෙලලා තියෙනවා. මහනුවර යුගයේ රේඛාමය චිත්‍ර ආශිතව සිද්ධ වුණු විහාරයක් කියලා තමයි දකින්න පුළුවන් වෙන්නේ. තුන්හෙළ බොදුහඬ බෞද්ධ සංවිධානයේ සමාජිකවට ආරාධනා කරනවා හාරිස්පත්වේ විහාර වන්දනා කරන්න එනකොට
අපේ සෙල්ලාවලි පුරාණ විහාරයේ වන්දනා කරන්න එන්නත් අමතක කරන්න එපා. සාදු සාදු සාදු. ඉතාමත් කුඩයි පියස වන්දනා එකෙක් කෙනා තමයි ඇවිල්ලා වන්දනා කරන්න වෙන්නේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස වම්මාතරද්දක සමෝහං බුබතු නතු සස්සස්ස සතෝතම් බුහගනම්මා සද්දතු වමෝසරපස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අපි හම්දුනේ සෙල්ලාවලි කියලා නම හැදිලා තියෙන්නේ. ශෛල ආවලි. කියන්නේ ගල් මොන හරි මේ පැත්තෙන් දිගට තියෙන ගල් පන්දයක්. මොකද දෙකක් නැති ගල්වලේ ගල් තියෙන ලයින් පහන වනා ගල. ඔව් දිගට තියෙන ගල් පන්දයක්. මේ පැත්තෙන් තියෙන කටාරම් කල දූල වල තියෙන සෙල්ලමිය තියෙනනේ. ඒ සෛලාවලිය අතර තියෙන පන්සල. ඒ කියන්නේ ශෛල ගල් වලල්ලක් නේද? වලියක්. පන්තියක්. ඒක තමයි සෙල්ලාවලි රජමහා විහාරය කියන්නේ දහමදුරනේ. එතකොට ගම්පල තව එකක් තියෙනවා. ඉස්සරගේ ගමන කියලා තියෙන්නේ හෙල්ලෝලි පටුනුගම. හෙල්ලෝලි පටුනුගම. පටුනුගම. කියන්නේ ඒ පැත්තෙන් පුරුණෑගලින් ඔය ඒවා මේවා කරවල රොනෝගෙන කරතොල් ගෙනල්ලා මේ ගන්තක තියෙනවනේ. එතෙන්ට යනවා. අර පැත්තේ දෙලෙන් දුවවිලා ඒකාගේ මේ මුදල්නේ බලෝ මාකෝ. එතකොට ඒ වෙලෙන් තනක් තමයි ඔය හල්ලුලු කියන්නේ. ඒ සෙල්ලෝලි හෙල්ලෝලි හල්ලුලු. හෙල් ඕලි හල්ලොලුව. මොකද හා